හරි. දැන් එතකොට දැන් 26 කට්ටිය තමයි මේක පැහැදිලි කිරීම කරන්නේ. මේ දැන් අපේ PO Maths වල තියෙනවා මම අපි කතා කරා මුලින්ම කොටස් තියෙනවා ප්‍රධාන වශයෙන් හතරක්. ඛණ්ඩාංග ජ්‍යාමිතියයි බීජ ගණිතයයි ත්‍රිකෝණමිතියයි ඛණ්ඩාංග ජ්‍යාමිතිය සහ කලනය කියන පාඩම. හරිද? ඒක කලනය කියන එක මම ඔයගොල්ලන්ට එහෙම මෙහෙම කරා. ඒ කියන්නේ අර අවකලනය කරන විදිය අපි කරානේ මුල් කාලේ කරානේ කීපයක් කරා. ඒතර පාඩමක් වශයෙන් අපිට මේක පටන් ගන්න තියෙන්නේ කලනය කියන කෑල්ල. ඒතර කලනය කියන කෑල්ලෙන් ළමයි මුල් කොටස තමයි අපිට ගන්න තියෙන්නේ ඔය අපි අද පටන් ගන්න සීමාව කියන එක්කෙනා. ඊළඟට දින අපිට අවකලනය ඉගෙන ගන්න. ඊට පස්සේ අවකලනය කියන එක්කෙනාගේ යෙදීම් තියෙනවා. ඊට පස්සේ අනුකලනය තියෙනවා. ඊළඟට අනුකලනයේ යෙදීම් තියෙනවා. හරි. එතකොට දැන් මේක වැදගත්කම තමයි දැන් අපි ගත්තොත් එහෙම සීමාව කියන කොටසෙන් ගත්තොත් කෙටි ප්‍රශ්නයක් එලින් වෙනවා. ලකුණු 25ක් කැල්ලක්. ඊට අමතරව මෙයාගේ අපිට ඔය ශ්‍රේණි කියලා පාඩමක් තියෙනවා. එතෙන්ටත් මේ සීමාව කියන එක්කිනාගේ යෙදීමක් වෙනවා. සාමාන්‍ය ලකුණු අපි ගත්තොත් 10ක් 15ක් වගේ දාමුකෝ. හරි. ඊට අමතරව මේ අවකලනයේ ප්‍රස්ථාරක යෙදීම් වලදී අවකලනයේ ප්‍රස්ථාරයේදීත් මෙයාගේ කොටසක් අපිට අවශ්‍ය වෙනවා. අපි කරා නේද අර අනන්ත මේ තිරස්පර්ශෝන්මුඛ හොයද්දී එයාගේ යෙදීම් කැල්ල ආවා. ඒතර ප්‍රධාන වශයෙන් මෙතන ගමුකෝ ලකුණු 35ක්. 35ක් නෙමෙයි 40ක්. සීමාව කියන කොටසේ. ඊට අවකලනය කියන කැල්ල ගත්තම කෙටි ප්‍රශ්නයක් එනවා 25ක් සහ සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් එනවා. ඒතර එතනින් ලකුණු 175යි. හරි. මේ යෙදීම් කියන කොටසත් එක්ක මේ දෙන්නටම ඊළඟ අනුකලනය කියන කොටස ගත්තම යෙදීම් වලින් කෙටි ප්‍රශ්නයක් එනවා. සම්පූර්ණ ගාණක් එනවා 150ක්. ඒතර එතනිනුත් 175ක් එනවා. ඒතර සම්පූර්ණ ලකුණු ගත්තොත් එහෙම මෙතනින් එනවා 10න් කොච්චරක් එනවද? 10න් 390ක් එනවා. ඒ කියන්නේ 390ක් කියලා කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක් නේ. අපි අනිත් කැලිත් එක්ක ගද්දි ලොකු ප්‍රමාණයක්. මොකද හේතුව දැන් 35 දැන් මුකුත්ම නැතුව මේ පාඩම් ටික විතරක් කොට දැම්මොත් S එකක් ගන්නත් පුළුවන්. 390න් සාමාන්‍ය අපි හිතමු 40ක් වැරදුනා කියලා. දැන් ඉඳලා විභාගෙට කියන්නේ වෙන මුකුත් කරන්නේ නැහැ. වෙන තියෙන අනිත් මුකුත් කොටසක් කරන්නේ නැහැ. මේ ටිකම කරොත් එහෙනම් ඒත් ලකුණු 39ක් ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක දෙන වැදගත්කම තමයි දැන් අපි ගත්තොත් එහෙම ඛණ්ඩාංග ජ්‍යාමිතිය ඊළඟට බීජ ගණිතය ත්‍රිකෝණමිතිය ගත්තත් මෙච්චර ලකුණු ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ. 100%න් එකකටත් වඩා වැඩි නේ. 3 එකකටත් වඩා වැඩි. හරි? ඒතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ළමයි අර දැන් ඕගොල්ලන්ට අත්දැකීමේදී සාමාන්‍යයෙන් අවකලනය සහ අවකලනයේ තියෙන කියන ඔතනේ තියෙන ලකුණු 175ට සාමාන්‍යයෙන් 120 පනලා සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. වැඩ කරන කෙනෙක් නම් ගන්න පුළුවන්. මොකද ප්‍රස්ථාර අඳින එකත් එක්ක ඔයාලට උත්සාහ කරොත් යන්න පුළුවන්. හරිද? hina වෙන්න එපා. ඊළඟට දැන් මම නම් කියන්නේ සාමාන්‍යයෙන් මගේ A level කාලේ ගත්තත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර ආසහිතරම් පාඩමක් තමයි අවකලනය කියලා කියන්නේ. ඒක දඩබර ගාලා කරන් යන්න පුළුවන්. අතට මේ පේපර් එක ගත්තත් අපි සාමාන්‍යයෙන් මුලින්ම මම ඔයාලට කියන්නේ අවකලන ගාන කරන්න කියලා. පැහැදිලිද? හරි. එතකොට මේක අපිට අතහැරලා ළමයි ඒකක් නම් කොහොමද යන්න බෑ. පේපරේ ලකුණු 390ක් නේ. ඒතර මෙයා අතහැරලා කොහොමද යන්න බෑ. එහෙනම් මෙයාට වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. දැන් විශේෂයෙන් තාම අපි 25 කට්ටිය ගත්තොත් එහෙම අනුකලනය කියන පාඩම තමයි තාම යන්නේ. ඒතර ඒකෙත් අපි සෑහෙන ගණන් ප්‍රමාණයක් හදනවා මේ දවස් ටික. හරි? ඒතර ඕගොල්ලන්ගෙත් මම ඒකයි මුලින්ම දැන් ඉස්කෝලේ සීමාව පටන් ගත්තාද? අවකලනේ පටන් ගත්තාද? තාම නෑ නේ. හරි. එතකොට ඒ ඉස්කෝලේ පටන් ගන්නත් කලින් කරන්න හේතුව තමයි මේකේ වැඩිපුර ගණන් ප්‍රමාණයක් අපි හදන්න ඕන. දැන් එහෙනම් අපි පාඩමට යමු. එතන ඕගොල්ලන්ට තියෙන සීමාව කියන එක ලේසි. දැන් ඒක දැන් අපි අනිත් ගත්ත ඒවාත් එක බලලා තමයි සීමාව කියන එක ලේසි. හරි අපිට ප්‍රමේයන් දෙකක් තියෙනවා. ඒ ප්‍රමේයන් දෙකත් එක්ක හරියට වැඩ ටික කරන් යන්න තියෙන්නේ. ඒතර මේක සිද්ධාන්ත ටිකක් තියෙනවා. මේ සිද්ධාන්තත් එක්ක ගණන් ටික හදා යන්න පුළුවන්. හරිද? දැන් සමහර වෙලාවට ඔය දැන් ඔය සීමාවෙම හදද්දී අර ප්‍රමේයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ අර sin x බෙදීම x සමානයි 1 කියන කතන්දරය එහෙම. දැන් ඕකේම ගොඩක් කට්ටිය ගොඩක් සරල වුණා. අර උගන්වන විදිහේ පොඩි වැරදි කිහිපයක් තියෙනවා. ඒ ගණන් හදද්දී වැරදිත් එක්ක ඔයගොල්ලෝ හිර වෙනවා.
දැන් ඒක නිසා මේ වැරදි ටික හරියට ඒ කියන්නේ සිද්ධාන්ත ටික හරියට අරගෙන ඒ කියන concept එක අනුව කරන්න ටික හදන්න. ඒතර මේක ගොඩ දාන්න පුළුවන් ලකුණු 25ක් කැලලක් නේ. හරි අපි යමු වෙනම් පාඩමට. දැන් ඔය තියෙන ටියුට් එකේම ලියන් යන්න කතන්දරේ. හරි අපි මුලින් මේක අර්ධයක් කියමු ලියමු. මම අර්ධයක් කියමු ඔයගොල්ලන්ට කියන්නම්. ඊට පස්සේ අර්ධයක් කියමෙන් මම පැහැදිලි කිරීමට එන්නම්. ඔතන ලියා ගන්නකෝ සීමාවේ අර්ධයක් කියමු කියන අතන. මොකක්ද ඒ තියෙන අතර දැක්වීමද? ආයෙක අර්ධයක් කියමුලා දාගන්න. මෙහෙම ලියන්නකෝ. y සමානයි fxc y සමානයි fxc ස්වායක්ත විචල්‍ය simple x යම් තාත්වික අගයක් කරා එළඹීමේදී ශ්‍රිතය ආසන්න වන අගය යටින් ඉරක් ගහගන්න ශ්‍රිතය ආසන්න වන අගය කියන එක යටින් ශ්‍රිතය ආසන්න වන අගය එහි සීමාව ලෙස හැඳින්වේ හරි දැන් බලන්න ඔය අර්ධ දැක්වීමත් එක්ක මම මේක ඔයගොල්ලන්ට ජ්‍යාමිතිකව පෙන්නනවා මේ අර්ධ දැක්වීම හරියට තේරුම් ගන්න හරි දැන් හිතන්නකෝ මම xy කණ්ඩාංග තලයේ මොකක් හරි ශ්‍රිතයක් ගන්නවා y සමානයි fx කියලා හරිද මොකක් හරි ශ්‍රිතයක් සාධාරණ ශ්‍රිතයක් එතන අපි දන්නවා මේ දැන් මෙයා ප්‍රස්ථාරයක් නේ මෙයා වක්‍රයක් නේ එතන මේ වක්‍රය තියෙනවා ලක්ෂනේ xy කණ්ඩාංග ලක්ෂ තියෙනවානේ දැන් උදාහරණයක් විදිහට දන්නකො මම මෙන්න මේ වගේ ලක්ෂයක් ගන්නවා මෙන්න මෙයාව එයාගේ x කණ්ඩාංගෙ මම ගන්නවා නිකන් අපි ගමුකෝ 2 වගේ කියලා එතන 2 වෙද්දී එයාගේ y කණ්ඩාංගෙ මම ගන්නවා 4 කියලා හරිද දැන් මොකද්ද අර්ධ දැක්වීමද කියන්නේ අර්ධ දැක්වීමද කියන්නේ මේ fx කියන ශ්‍රිතයේ x කියන එක්කෙනා යම්කිසි අගයක් කරා ලං වෙද්දී එහෙම නැත්නම් එළඹෙද්දී දැන් උදාහරණයකට හිතන්න මම මේ 2 කියන එක්කෙනා x වල තියෙන අගයක් නේ තාත්වික අගයක් නේ එතන එයාට හිතන්නකෝ මම මෙන්න මේ පැත්තෙන් ලං වෙනවා කියලා ඒ කියන්නේ මේ x කියන එක්කෙනා ඍණ අනන්ත ඉඳලා මම 2 කියන පැත්තට ලං වෙනවා ටික ටික මෙහෙම ලං වෙනවා එතන ලං වෙද්දී දැන් හිතන්න දෙකට ආසන වගේක් අපි ගමුකෝ 1.99 ගණක් වගේ ඒ ලං වෙද්දී මට කියන්න මේ ශ්‍රිතයේ අගය එහෙම නැත්නම් fx ගේ අගය කියලා කියන්නේ මෙයාගේ y කණ්ඩාංගනේ මේ y කණ්ඩාංගයේ අගය කාටද ලං වෙන්නේ ශ්‍රිතයේ x කියන එක්කෙනාට මේ වම් පැත්තෙන් ලං වෙද්දී මේ fx කියන ශ්‍රිතයේ y කණ්ඩාංගේ කාටද ලං වෙන්නේ කාට ලං වෙන්නේ මෙන්න මේ 4 කියන අගයට නේද ලං වෙන්න ඕන. ඒක පැහැදිලිනේ. මේ x ට මේ පැත්තෙන් ලං වෙද්දි මෙයා 4 කියන එක්කෙනාට ලං වෙනවා. හරි? ඊළඟට හිතන්නකෝ මම 2 කියන එක්කෙනාට දකුණු පැත්තෙන් එනවා කියලා. ධනානන්ත පැත්තෙන් යනවා කියලා හිතන්නකෝ. මම මේ පැත්තෙන් එනවා. එතකොට මට කියන්න මේ ශ්‍රිතයගේ කාටද ලං වෙන්නේ? එහෙම නැත්නම් මේ y සමාන fx කියන එක්කෙනාගේ y කණ්ඩාංකේ කාටද ළඟා වෙන්නේ? ඒ කීයද? 4නේ. එයාත් ළඟා වෙන්නේ 4ට. අනිත් පැත්තෙන් ආවත් එයා ළඟා වෙන්නේ 4ට. හරිද? එහෙනම් අපි කියනවා මේ සීමාව කෙනෙක් කියන අර්ධ දැක්වීමෙන් මොකද්ද කියන්නේ? ශ්‍රිතයේ x අගය මොකක් හරි තාත්වික අගයකට ළඟා වෙද්දී මෙයාගේ x කියන එක්කෙනා 2 කරා ළඟා වීමේදී ශ්‍රිතයේ අගය කාටද යන්නේ? ශ්‍රිතයේ අගය ආසන්න වෙනවා අංක 4ට නේ. 4 කියන තාත්වික අගයට ආසන්න වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් fx 4 කරා ළඟා වෙයි කියලා. පැහැදිලිද? එහෙනම් x කියන එක්කෙනා 2ට ළඟා වෙද්දී fx කියන එක්කෙනා 4ට ළඟා වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් මේ fx කියන ශ්‍රිතයේ x කියන එක්කෙනාගේ සීමාව 2ට යද්දී මොකක්ද අගය වෙන්නේ? අගය 4ක් වෙනවා. පැහැදිලිද? එතකොට දැන් ඇත්තටම ගත්තොත් අපිට තේරෙනවා දැන් ළඟා වෙන කතන්දරේ පැත්තකින් තියන්නකෝ.
දැන් x ගේ අගේ 2 වෙද්දී ඇත්තටම අගේ 4යි නේ 4 කියලා එක්කෙනෙක් තියෙනවනේ. ඒතර සීමාව කියලා එන්නේ මොකක්ද? අර x ට අගයක් දැම්මම y ගේ අගය තමයි එතනින් සීමාව කියලා එන්නේ. පැහැදිලිද? හැබැයි මෙන්න මම මෙහෙම වැඩක් කරනවා. මං ශ්‍රිතයක් ගන්නවා ඔය වගේම. හැබැයි මේ ශ්‍රිතය සන්තතික ශ්‍රිතයක් නෙමෙයි. සන්තතික නෙමෙයි කියලා කියන්නේ මොකක්ද? මෙයා අකණ්ඩව යන්නේ නැහැ. මෙන්න මේ වගේ තැනකදී ආව වෙන් වෙනවා. මං එයාව මෙහෙම පාට කරන්නේ නැතුව රවුමකින් පෙන්නනවා. ඊට පස්සේ ආයෙ මෙහෙම ශ්‍රිතය යනවා. හරිද? මේ වෙන් වෙන ලක්ෂ්‍යමම ගන්නම් අර කලින් වගේම 2 සහ 4 කියලා. ඒ කියන්නේ අත්‍තරම දැන් මොකද වෙන්නේ මේ ශ්‍රිතයට 2,4 දී අගයක් තියනවද? අගයක් නැහැ. ඇයි හේතුව මෙයා මෙහෙම ඇවිල්ලා මෙතනින් නතර වෙනවා. නතර වෙලා එතනින් පස්සේ තමයි ආයෙ පටන් ගන්න. තියෙන්න පුළුවන් අපි වල නමක් කිව්වා. මොකද්ද ඔය ශ්‍රිතයක් නිකන් වෙන් වෙලා කැඩි කැඩි යන ශ්‍රිත වල මොකද්ද අපි කියපු නම? මොකද? කඩමනින් ශ්‍රිත කියලා කිව්වනේ. ඒතර කඩමනින් ශ්‍රිත වලදී මොකද වෙන්නේ? සමහරලාට ශ්‍රිතය අකණ්ඩව යන්නේ නැහැ. කැඩි කැඩි යන්නේ. ඒතර මෙතන 2,4 කියලා ලක්ෂයක් ඇත්තටම මේ ශ්‍රිතේ නෑ. හැබැයි මම ඒක වෙන් වෙන තැන මේ විදිහට පෙන්නනවා. දැන් මෙයාගෙත් අපි අර විදිහට බලමු. මම 2 කියන එක්කෙනාට වම් පැත්තෙන් ළඟා වෙනවා. ඒ කියන්නේ 2ට යන්නේ නැහැ ළඟා වෙනවා. ළඟා වෙද්දි මොකද වෙන්නේ? මට කියන්නේ ශ්‍රිතේ යගේ කාටද ලඟ වෙන්නේ? ඒත් 4ට ළඟා වෙනවනේ. 4 කියන එක්කෙනාට ළඟා වෙනවා. 2ට දකුණු පැත්තෙන් ආවොත් ධනානන්ත පැත්තෙන් ආවොත් කාටද ළඟා වෙන්නේ? ඒත් 4ට ළඟා වෙනවා. හරිද? හැබැයි මතක තියාගන්න දැන් මෙතනදී 2 කියන එක ශ්‍රිතයේ x අගේ 2ට ළඟා වෙද්දී 4 ශ්‍රිතයේ අගේ 4ට ළඟා වෙනවා. හැබැයි ඇත්තටම 2 සහ 4 කියලා ලක්ෂයක් තියෙනවද? එහෙම ලක්ෂයක් නැහැ. මේක කැඩිලා ඒක කඩමනින් ශ්‍රිතයක් නේ. මෙතනදී මෙයා කැඩිලා තියෙන වෙන් වෙලා තියෙන්නේ. 2,4 කියලා ලක්ෂයක් එයාට නැහැ. හරි? හැබැයි එතකොට මෙතනදී අපි ගන්න මොකද්ද? අපි ශ්‍රිතයේ අර්ධයක් කීමදී කියන්නේ මොකක්ද? ශ්‍රිතයක x අගේ යම්කිසි තාත්වික අගයක් කරා ළඟා වෙද්දී y ළඟා වෙන අගේ නැතුව y ගේ අගේ නෙමෙයි. එහෙනම් මෙතනත් සීමාව මොකද වෙන්නේ? x 2කට යද්දී fx සීමාව මොකද වෙන්නේ? එයා ඒත් 4යි කියලා එන්නේ. පැහැදිලිද? එතකොට ශ්‍රිතයක සීමාව ගද්දි මතක තියාගන්න ඇත්තටම එහෙම අගයක් තියෙන්න ඕනේ නැහැ ශ්‍රිතේ. අපි බලන්නේ මොකක්ද? x කියන එක්කෙනා යම්කිසි තාත්වික අගයක් කරා ළඟා වෙද්දී fx ළඟා වෙන අගය තමයි බලන්නේ. නැතුව fx ගේ අගය නෙමෙයි. fx ළඟා වෙන එක්කෙනා. එහෙනම් මෙතනත් මට ගන්න පුළුවන් x 2 කරා ළඟා වීමේදී fx 4 කරා එළඹේ. හරි? එහෙනම් මේ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ? x ගේ සීමාව. ඒ කියන්නේ මේ x ගේ සීමාව දැන් මේ 2ට යන්නේ නැහැ නේ. 2ට යන්න නිසා අපි අර නමක් කියනවා සීමාව කියලා. සීමාවට යන්නේ. x ගේ සීමාව 2ට යද්දී fx ගේ අගය කීයක් කියලා අපිට ගන්න පුළුවන්ද? 4ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් අපිට මේ පාඩමේ තියෙන ළමයි ඔය වගේ ශ්‍රිතයක් දෙනවා. ඒ ශ්‍රිතේ x කියන එක්කෙනා මොකක් හරි තාත්වික අගයක් කරා ළඟා වෙනවා කියලා අපිට දෙනවා. මොකක් හරි තාත්වික අගයක්. ඒ දෙද්දි අපිට ඒ ශ්‍රිතේ අගය හොයන්න කියලා කියනවා. පැහැදිලිද? ඒතර ඇත්තටම එතනදී එහෙම අගයක් ඒ ශ්‍රිතේ නැති වෙන්නත් පුළුවන්. අපි ගන්නේ ළඟා වෙන අගය විතරයි. පැහැදිලිද? දැන් ඔය concept එක, ඒ කියන්නේ සංකල්පය හරියට ඔලුවට දාගන්න. මොකද ඕක නැතුව නිකන් මට ගණන් ටික හදා යන්න පුළුවන්. මේක වැදගත් වෙනවා ඊළඟට අවකලනය කියන එක්කෙනාට එද්දිත් වැදගත් වෙනවා. හරි? මෙතනින් එහාට දැන් කලනය කියන පාඩම ළමයි ඕගොල්ලන්ට මේ A-level මට්ටමින් ඉවර වෙන්නේ නැහැ. කැම්පස් එකට ගියාට පස්සෙත් ආයෙ කලනය තියෙනවා. අවකලනය මීට වඩා ගැඹුරින් තියෙනවා. පැහැදිලිද? දැන් වර්ග සමීකරණ කෙනෙක් ගත්තොත් එහෙම ඒක ඔය level කාලේ වර්ග දැන් පටන් ගත්තනේ. වර්ග සමීකරණ A level කාලේ එතනින් පස්සේ ආයෙ වර්ග සමීකරණ යනවා. මූල එච්චරම තමයි. ඉතින් මූල ගුණිත දෙක මේ එකතු ගත්තත් ගුණිතය ගත්තත් මූල වල ස්වභාවය ගත්තත් එච්චරයි. ආයි කැම්පස් එකේ වර්ග සමීකරණ ගන්නන්නේ නැහැ. හැබැයි අවකලනේ මෙතනින් එහාට දේවල් තියෙනවා. ඒ නිසා අර යාන්ත්‍රිකව ගන්න එපා. හරියට මුලින්ම අදහස ඔලුවට දාගන්න. හරිද? හරි. ඔතන ඔය මම දාලා දිනවනේ ප්‍රස්තාර දෙකක් අඳින්න. එතන මේ දෙන්න දාලා යටින් මේ දෙන්නව සටහන් කරගන්න. එතන පොදුවේ මට මේ දෙන්නට කියන්න පුළුවන් මෙන්න මෙහෙම x 2 කරා ළඟා වීමේදී fx සීමාව
4 වේ කියලා. හරිද? හරි මෙහෙම ලියන්න වාක්‍යයක්. ඉහත නිදසුනෙන් පැහැදිලි වන්නේ හරිද? හරි ඒක ලියන්න. ඒක ලියන්න. මේ යට එකක් ලියන්න. මෙයාවත් ලියන්න. ඉක්මන් ලියලා. හරිද? හරියන මෙහෙම ඉහත නිදසුනෙන් පැහැදිලි වන්නේ යම් තාත්වික අගයකදී ශ්‍රිතය ගන්නා අගය එහි සීමාව වීමම අවශ්‍ය නොවන බවයි. හරි මෙතන දාගන්න මෙයා පළවෙනි රූපය කියලා දාගන්න මෙතනින් ඈ. මෙයා ආසන්නෙන් දාගන්න මෙයා දෙවෙනි රූපය කියලා දාගන්න. දැන් මෙන්න දෙක රූපේහි x සමානයි දෙකේදී ඉන්නද ලියාගනින් මොකද x සමානයි දෙකේදී fx ට අගයක් නොමැති නමුත් එහි සීමාව 4 වේ. හරි. දැන් මේ සීමාව ළමයි අපි අංකණය කරන විදියක් තියෙනවා. අපි අංකණය කරන විදිය දැනගන්න. දැන් මේ වචනෙන් ලියන්නේ x2 කරා ලැබීමේදී fx යගේ 4 වේ කියලා එහෙම ලියන්නේ නැහැ. එයාට පොඩි අංකණයක් දානවා. දැන් බලන්න කොහොමද අංකණය එන්නේ කියලා. දැන් හිතන්නකො මෙයාගේ මම x වල තාත්වික අගයක් ගන්නවා නිකන් ඒ වගේ කියලා අපි ගමුකෝ. එයාට දාලා y ගගේ අතරම කෙනෙක් ඉන්නවා k කියලාම ගන්න. හරි? එතකොට දැන් අපිට පේනවා මම මේ පැත්ත මේ ඍණාන්තයෙන් නිසා ඍණ කියලා දාන්නම්. මෙයා ධන පැත්තෙන් එන නිසා ධනාන්තයෙන් නිසා ධන කියලා දානවා. හරි? එතකොට අපි කොහොමද දැන් x a කරා ළඟා වීමේදී fx ගේ සීමාව k කියලා ලියන්නේ කොහොමද? අංකණය කරන්නේ කොහොමද? එයා ලියන්න ළමයි දැන් ওই සීමාව කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන ලිමිට්ස් කියලා. මෙන්න මේ ලිමිට්ස් කියලා LIM කියලා අපි කෙටියෙන් දානවා. ඊට පස්සේ එයාගේ පල්ලෙහින් දැන් x යන තාත්විකගේ පල්ලෙහින් අපි මෙන්න මේ විදිහට දානවා. කොහොමද? x ලිව්වා මෙතනින් ඊතලයක් දැම්මා a කියලා ලිව්වා. හරි? ඒතර ශ්‍රිතේ fx නේ. මෙතනින් දානවා fx කියලා. ඒතර එයාගේ අගය කීයද වෙන්නේ? එයාගේ අගය k වෙනවා. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් k කියලා. මෙන්න මේ විදිහට තමයි අපි මෙයාව අංකණය කරන්නේ. පැහැදිලිද? fx ට මාකර ශ්‍රිතයක් තිබ්බොත් එයා මෙතන දානවා. ඒතර මේකේ තේරුම තමයි x a කරා ළඟා වීමේදී x ගේ සීමාව a ට යද්දී fx ගේ අගය fx ගේ සීමාව k වෙනවා කියන එක. හරි? හරි මෙහෙම ලියන්නකොද නේ? ඔය යට තියෙන මේ ඔතන අඳින්න ඕන ප්‍රස්තාරය. ඒ ප්‍රස්තාරය අඳින්න කලින් මෙහෙම ලියන්න. යටින් හරි උඩින් හරි කොහෙද තැනකින් ලියා ගන්න.
x a කරා එළඹීමේදී x a කරා එළඹීමේදී fx සීමාව පහත පරිදි අංකණය කරයි. right ඔතන තියෙන ප්‍රස්තාරය මෙයා ඇඳලා මේ අංකණය ලියා ගන්න. right දැන් ඒතර මෙතන තව දෙයක් තියෙනවා ළමයි. මෙන්න මෙහෙමයි. දැන් අපි ගත්තී දැන් මේකේ අපිට ඒක ලොකු බලපෑමක් නැහැ. ඕගොල්ලන්ට මේ මට්ටමේ කරන් හදද්දී. දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොකක්ද? දැන් මම ගත්තොත් x කියන එක්කෙනා a කරා දැන් මේ ඍණ පැත්තෙන් ඒ කියන්නේ වම් පැත්තෙන් ළඟා වුණානේ. මම දෙපැත්තක් ගත්තනේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියලා. දැන් මේ අවස්ථා දෙකේදී මොකද වුනේ? එකම අගයක් නේද හම්බුනේ. ඒතර එහෙම එකම අගයක් තිබ්බොත් විතරයි ළමයි අපිට කියන්න පුළුවන් මේ ශ්‍රිතයට ඔය කියන තාත්වික අගයේදී සීමාවට අගයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ශ්‍රිතයට සීමාවක් පවතිනවා කියලා. මොකක්ද මම කිව්වේ? දැන් මම මෙතන ගන්නකො මෙන්න මෙහෙම. දැන් x a කරා මම ගත්තොත් වම් පසින් ළඟා වන විට fx සීමාව මොකද වෙන්නේ? එයා k වෙනවනේ. හරිනේ වම් පැත්තේ යද්දි එයා k ට ළඟා වෙනවා. එහෙනම් එයාගේ සීමාව වම් පැත්තෙන් ගත්තොත් k. ඒතර දකුණු පැත්තෙන් ගත්තොත් මොකද වෙන්නේ? x a කරා දකුණු පසින් ළඟා වන විට ඒත් fx සීමාව මොකද වෙන්නේ? ඒත් එයාගේ අගය k වෙනවනේ. එහෙනම් පොදුවේ ගත්තම මොකද වෙන්නේ? අර තාත්වික අගය කරා වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් දෙපැත්තෙන්ම ළඟා වෙද්දී එකම අගයක් එනවනේ. එහෙනම් මට කියන්න පුළුවන් පොදුවේ ගත් කල වම් පැත්ත දකුණු පැත්තක් නැහැ. x a කරා ළඟා වන විට fx සීමාව k වෙනවා කියලා. හරිද? දැන් මම ඊළඟ උදාහරණයෙන් පෙන්නන්නම් එහෙම වෙන්නේ නැති අවස්ථාව. දැන් ඕගොල්ලන් ළමයි ඇත්තටම ඒ කියන්නේ දැන් ඒ ලෙවල්වලදී අර ශ්‍රිතයක සීමාවක් තියෙනවද නැද්ද කියලා චෙක් කරන්නේ නැහැ. කෙලින්ම සීමාවක් තියෙන එක්කෙනෙක්ව තමයි දෙන්නේ. ඒ හින්දා එතන ගැටලුවක් නැහැ. හැබැයි මේකත් මතක තියාගන්න මේකත් ඔයාලට ඉස්සරහට අවශ්‍යයි. ඒ කියන්නේ කැම්පස් එකට ගියොත් වගේ මේක රඳන්න අවශ්‍ය වෙනවා. මොකද්ද? ශ්‍රිතයක යම් සීමාවක් අපි හොයද්දී එයාගේ වම් පැත්තෙන් ඒ අගයට වම් පැත්තෙන් ළඟා වෙද්දී එන අගය සහ දකුණු පැත්තෙන් ළඟා වෙන අගය සමාන වුණොත් තමයි යාට සීමාවක් තියෙන්නේ. පැහැදිලිද? දැන් ඕක අංකණයෙන් ගත්තොත් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. සීමාව x කියන එක්කෙනා a ට ළඟා වෙනවා ඍණ පැත්තෙන් වම් පැත්තෙන් මම මෙතනින් දානවා පොඩි ඍණක් මෙහෙම. ඒක තේරුණාද? ඍණ පැත්තෙන් යන්නේ. හරි? fx ගේ අගය ගත්තොත් කීයද? එයා k වෙනවනේ. ඊළඟට මම ගත්තොත් එහෙම x කියන එක්කෙනා a කරා ළඟා වෙනවා ධන පැත්තෙන්. ඒත් fx ගේ අගය k කියලා එනවා. ඒතර අපි සාමාන්‍යයෙන් සීමාවලියත් එහෙම දරන්න කියලා දාන්නේ නැහැ. මෙතන මම අර අර්ධයක් කිම නිසා කිව්වේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පොදුවේ ගත්තම මොකද වෙන්නේ? සීමාව x a කරා ළඟා වෙන විට fx ගේ අගය k කියලා එනවා. පැහැදිලිද? දැන් ඊළඟ මම උදාහරණයෙන් පෙන්නන්නම් එහෙම වෙන්නේ නැති අවස්ථාව. හරි? රයිට්. මෙන්න මේකන් තියාගන්න. මෙන්න මේ ටිකක් ලියලා අර අංකනේ ලියලා මෙයාවත් දාගන්න. ඔය එහා පැත්තේ මම හිතන්නේ මේක මම කොටු කරලා තියෙනවා. ඊට උඩින් මේ දෙන්නව සටහන් කරගන්න සහ පල්ලෙහෙන් මේ ටික සටහන් කරගන්න. මේ වචනෙන් ලියන එක අර තියෙන අංකනෙන් ලියනවා. අර දෙන්න ලියා ගන්න අරක ලියන්න ඕනේ. ඔය ලියලා දිනවද කොටු කරලා? හරි දැන් බලන්න හරි නේද? හරිද? හරි දැන් බලන්න මේ දැන් මෙතන මම කියන්නේ සීමාවක් පවතිනවා වම් පැත්තෙන් දකුණු පැත්තෙන් ළඟා වෙද්දී එකම අගයක් එන්න ඕන කියලා. දැන් එහෙම එන්නේ නැති අවස්ථාවක් ගමුකෝ මෙන්න මේ වගේ. දැන් මම ගන්නවා මෙන්න මේ වගේ ශ්‍රිතයක්.
හරිද? දැන් මෙයාත් ඇවිල්ලා කඩවෙනින් ශ්‍රිතයක්. මෙතන නගෙන එතනින් පස්සේ කැඩලා ආය ආවෙන ශ්‍රිතයක් විතර යනවා. හරි? දැන් මෙයාගෙත් බලමුකෝ දැන් A කියන එක කියනවා මම වම් පැත්තෙන් ගන්නවා සීමාව. මම දැන් අංකණයෙන් දාන්නේ. සීමාව x කියන එක කෙනා A ට ඍණ පැත්තෙන් ළඟා වෙනවා. එතකොට මට කියන්න මෙයා මේ පැත්තෙන් ළඟා වෙද්දි ශ්‍රිතයේ යගේ කාටද ළඟා වෙන්නේ? K1 කියන එක කෙනාට නේ. මෙයා K1 ට සමානයි. ඊළඟ මම ගත්තොත් එහෙම සීමාව x කියන එක කෙනා A ට ධන පැත්තෙන් ළඟා වෙනවා මේ පැත්තෙන්. එතකොට මට කියන්න ශ්‍රිතයගේ කාටද ළඟා වෙන්නේ? එයා ළඟා වෙන්න ළමයි දැන් මෙතනින් මෙයා මේ පැත්තෙන් යද්දී අර පැත්තෙන් එද්දී කාටද එයා ළඟා වෙන්නේ? K2 කියලා ගයක් තමයි එතනින් එන්නේ. දැන් මොකද වෙන්නේ? වම් පැත්ත සහ දකුණු පැත්ත සැලකුවම අපිට එන්නේ අගයන් දෙකක්. එහෙනම් මට කියන්න පොදුවේ ගත්තම x a කියන එක ළඟා වෙද්දී fx ට සීමාවක් තියෙනවද නැද්ද? fx ට සීමාවක් නැහැ. පැහැදිලිද? දැන් වෙලාවට ඕගොල්ලන්ට මේ ඔය ශ්‍රිතයක් දීලා එයාගේ සීමාව පවතිනවද නැද්ද කියන එක හොයන්න නැහැ. හරිද? ඒකත් තිබ්බනම් තවත් හොඳට නා ගන්නවා. හරිද? ඔයාලට හම්බෙන්නේ අනිවාර්යයෙන්ම වම් පැත්තයි දකුණු පැත්තයි එකම අගයක් තියෙන. ඒ කියන්නේ සීමාවක් තියෙන ශ්‍රිතයක් තමයි දෙන්නේ. ඒතර එහෙම ශ්‍රිතයක් දීලා එයාගේ අගය තමයි අහන්නේ. පැහැදිලිද? එනිසා හැබැයි මේක කැම්පස් එකට ගියාම තියෙනවා ශ්‍රිත දීලා සීමාව තියෙනවද නැද්ද කියලා බලන්න. එතන මේක ඇඳලා එහෙම එතන වැඩ වගේක් තියෙනවා කරන්න. ඒක මෙතනදී ඕනම කතා කරන්නේ නැහැ. හරිද? හරි. මෙන්න මෙයාව ඇඳ ගන්න ඔතන ඉඩ තියෙනව නේද එකක්? එතන දාගන්න යාව. හරිද? හරි මෙහෙම ලියන්න. ශ්‍රිතයක සීමාවක් පැවතීමට නම් ශ්‍රිතයක සීමාවක් පැවතීමට නම් එහි වමත් සීමාව දැන් වමත් සීමාව කියලා මම කියන්නේ මෙන්න වම් පැත්තෙන් ගන්න සීමාවට එහි වමත් සීමාව සහ දකුණත් සීමාව එහි වමත් සීමාව සහ දකුණත් සීමාව සමාන අගයක් ගත යුතු වේ. සමාන අගයක් ගත යුතු වේ. එසේ නොමැතිනම් ශ්‍රිතයට සීමාවක් නොපවතී. පැහැදිලිද? හරි. එහෙනම් මොකද වෙන්න ඕන අපිට අවසාන අපිට ගන්න පුළුවන් නිගමනය මොකක්ද? දැන් අපි ගත්තොත් x තාත්වික අගයක් අපි ගමුකෝ a වගේ තාත්වික අගයක් ගමුකෝ. a කරා ළඟාවන විට ශ්‍රිතයට සීමාවක් පැවතීමට නම් හරි x a කියලා තාත්වික අගයක් ගත්තා. ඒතකොට a කියන එක නා ළඟා වෙද්දී ඔය එක මොකක් හරි ශ්‍රිතයකට සීමාවක් පැවතීමට නම් හරි මොකද්ද වෙන්න ඕන? ඔය a කියන එක්කෙනාට වම් පැත්තෙන් ළඟා වෙද්දී ඔය අදාළ ශ්‍රිතයේ අගය හරි x කියන එක්කෙනා a කියන එක්කෙනාට දකුණු පැත්තෙන් ළඟා වෙද්දී ශ්‍රිතයේ අගයට සමාන වෙන්න ඕන. හරි? ඒව සමානයි නම් තමයි අපිට කියන්න පුළුවන් ළමයි x a කරා ළඟා වෙද්දී fx ට සීමාවක් පවතිනවා කියලා. හරිද? දැන් මේ අපි කතා කරපු දේවල් ටික ළමයි දැන් මෙතනින් එහාට එම ලොකුවට වඩා ගණන් හදන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒක කටපාඩම් කරන්නේ නැතුව මේක හරියට පොඩ්ඩක් ඔලුවට දාගන්න. මෙහෙම කතන්දරයක් තියෙනවා කියලා.
ආයෙ දැන් අපි සීමා ගණන් හදද්දි මෙතනින් පස්සේ විභාග ගණන් හදද්දි මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? දැන් එතනින් පස්සේ සීමාවල ගුණාංක කතා කරනවා. ඊපස්සේ දඩබඩ ගාලා කරන්ට් එක හදාගෙන යන්න තියෙනවා. පැහැදිලි නේද? හරි. ඔතන කොටුවක් තියෙනවානේ. හරි. මෙන්න මෙයා ලියාගන්න. මෙයා ලියලා x a කරා ළඟා වන විට ශ්‍රිතයට සීමාවක් පැවතීම නම් කියලා දාලා ඔය ඔතන කොටුවක් තියෙනවා. මේ කොටුව ඇතුලේ මේ දෙන්න ලියාගන්න. හරිද? හරි. මෙහෙම යටින් ඔතන යටින් ලියාගන්න මේ වාක්‍යයක්. අප විෂය නිර්දේශය තුල සීමාවක් පවතීද නැද්ද යන්න සෙවීමට නොමැත. සීමාවක් පවතීද නැද්ද යන්න සෙවීමට නොමැත. ඇත්තේ පවතින සීමාව සෙවීම පමණි. ඇත්තේ පවතින සීමාව සෙවීම පමණි. හරි. දැන් අපිට තියෙන සීමාව වලට දාලා ගුණාංග ටික කතා කරන්න. ඒතකොට මේන් ටිකෙන් තමයි අපිට ගණන් හදන්න අවශ්‍ය කාරණා ටික එන්නේ මෙතනින්. හරි? හරි. ඒතකොට අපිට ගුණාංග 7ක් ගැන කතා කරන්න තියෙනවා. අපි 7 කතා කරලා උදාහරණ ටිකක් හදමු. ඊට පස්සේ අපි එතනින් පස්සේ ප්‍රමේයන් වලට යමු. මේ ගණන් ගන්නවානේ. මේ ගණන් පල්ලෙව යවන්නනේ. හරි. මොකක්ද වෙන්නේ? මම උදාහරණයක් ගත්තොත් සීමාව x යනකොට 2ට x වර්ගය ඍණ 2. කෙලින්ම අපිට උත්තරේ කොහොමද ගන්න තියෙන්නේ? කෙලින්ම මේ මෙයා fx කියලා හිතුවොත් එයාගේ x වලට මොකද්ද කෙලින්ම ආදේශ ගන්න තියෙන්නේ? 2 කෙනෙක් කෙනා ආදේශ කරන් තියෙනවා. එහෙනම් ලේසියෙන්ම ගන්න පුළුවන්. 2 වර්ගය ඍණ 2යි. උත්තරේ කීයද? 2යි කියලා ගන්න පුළුවන්. ඔක තමයි සරලම විදිය. හරිද? හැබැයි මතක තියාගන්න කොහොම අපිට එන්නේ නැහැ. හරි දාපු ගමන් උත්තර එන්නේ නැහැ. හරිනේ? හරි. පළවෙනි එක දාන්න මේ ගුණාංගේ උදාහරණයක් මෙයා දාගන්න. හදන්න බලන්න ඊට පස්සේ ටියුට් එකේ එක දෙක තුන හදන්න. ඇයි? මොකද ගන්න? ටියුට් එක ඔගේ තියෙනවා. ඔගේ බලන්න. අන්තිමට තියෙනවා. 1 2 3 හදන්න. බය වුණාද ටියුට් එක නැහැ කියලා? මේක මට තියෙන එකක්. ඔගේ අන්තිමට තියෙනවා බලන්න. ගණන් ටික තියෙනවා. ටක් ගාලා ගන්න බලන්න 1 2 3 කියන උත්තර නිකන් ලේසියෙන්ම ගන්න පුළුවන් උත්තර ඈ. හරි. මම එකක් හදන විදිය පොඩ්ඩක් පෙන්නන්නම්. හදන විදිය නම් පෙන්නන්න දෙයක්වත් නැහැ. දැන් පළවෙනි එක නා ගත්තොත් සීමාව x යනකොට 1ට x වර්ගය දාන 1. ආයෙත් මෙතන x යනකොට 1 දානවා 1 වර්ගය 1යි. උත්තරේ 2යි කියලා එන්නේ. හරිනේ? අගියන බලන්න දෙවෙනි කෙනා උත්තරේ මොකක්ද දෙන්නේ? ඉතින් දාන්නත් පුළුවන් නේ. කොහොමද දෙන්නේ? x යනකොට ඍණ 3ට x ඝනය ඍණ 1යි. එතකොට මෙතනින් එන්නේ ඍණ 3 ඝනයක්. ඍණ 1යි. ඍණ 3 ඝනය කියන්නේ කීයද? ඍණ 27යි. ඒ කියන්නේ උත්තරය එනවා ඍණ 28ක් කියලා. ඊළඟ උත්තරේ මොකක්ද දෙන්නේ තුන්වෙනි එකේ? 2 හතරවෙනි බලය කියලා කියන්නේ 16යි. 16න් අඩු වෙනකොට ඍණ දේවතාවක් 2 කියලානේ 4යි. 16න් 4ක් ගියාම 12යි කියලා එනවා. හරිනේ? සරල දෙයක්. උත්තරත් වෙනවා නේ මරුනේ. හරි. දෙවෙනි ගුණාංගේ දැන් හිතන්න අපිට සීමාව මොකක් හරි හොයන්න තියෙනවා. එයාගේ ඇතුලේ ශ්‍රිත කිහිපයක් එකතුවක් හෝ අඩු කිරීමක් විදියට ඉන්නවා. මෙන්න මෙහෙම. හරිද? එහෙනම් මොකද අපිට කරන්න පුළුවන්?
අර අපි අර හැමතැනදීම පාවිච්චි කරනවා වගේ මේ කෑලි වලට වෙන වෙනම සීමාව දාලා අර එකතු කිරීම අඩු කිරීම වලින් එයාව සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ලියන්න පුළුවන් මම වෙනම ගන්නවා fx කියන එක්කෙනාගේ මේ සීමාව තුන ධන හෝරණ තිබ්බොත් එයාට ඒ ලකුණ දානවා අරයටත් දානවා ඊටු සිතේ gx ටත් එයාව දානවා මෙහෙම. පැහැදිලිද? සරල දෙයක් තියෙන්නේ. හරි දෙවෙනි එක්කෙනා ලියා ගන්න. අපි උදාහරණයක් ගත්තොත් සීමාව x යනකොට 5 බෙදීම 4ට sin x ධන x වර්ගය. මෙයාගේ සීමාව හොයන්න බලන්න. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් මේ දෙන්න ශ්‍රිත දෙකක් විතර ගන්න පුළුවන් නේ. එහෙනම් වෙන වෙනම මම සීමාව දානවා. අපි ගත්තොත් මෙතන එනවා sin 5 බෙදීම 4යි ධන 5 බෙදීම 4 වර්ගය. sin 5 බෙදීම 4යි කියන්නේ කීයද? sin 45 කියන්නේ 1යට මූල 2යි. මෙතනින් එනවා 5 වර්ගය බෙදීම 2 වර්ගය කියන්නේ 4 වර්ගය කියලා කියන්නේ 16යි කියලා එනවා. හරිනේ? හරිද? හරි. ඊළඟ තුන්වෙනි එක්කෙනා මෙයා ලේසි කතන්දර තියෙන්නේ. සීමාව මොකක් හරි අගයකට යද්දී x කියන එක්කෙනා තාත්වික අගයකට යද්දී හිතන්න අපිට තිබ්බොත් ශ්‍රිත දෙකක ගුණිතයක්. ශ්‍රිත දෙකක ගුණිතයක අපිට සීමාව තියෙනවා. මොකද කරන් තියෙන්නේ? ආර වගේම තමයි වෙන වෙනම දෙන්නට සීමාව දාලා මට ගුණ කරන්න පුළුවන්. පැහැදිලිද? කවුද තේරෙනවද ඒක? තනික තේරෙනවනේ? හරි. අලියා ගන්න තුන්වෙනි එක්කෙනා. උදාහරණයක් ගත්තොත් මෙයා හදන්න බලන්න. මෙයා ගන්න බලන්න සීමාව. කොහොමද එන්නේ මෙයා? එහෙනම් මෙතන මට ගන්න පුළුවන් මේ දෙන්න ශ්‍රිත දෙකක් විතර ගුණිතයකින් සම්බන්ධ වෙලා තියෙනවා. එතන මෙතනින් එනවා 5 බෙදීම 2යි cos වර්ගය x වෙනුවට 5 බෙදීම 2 දාමු. උත්තරේ කී දෙන්නේ? cos 90යි කියලා කියන බිඳුවයි නේ. එහෙනම් අවසාන උත්තරේ මොකක්ද දෙන්නේ? බිඳුව මෙයාගෙන් වැඩි කරාම බිඳුවයි කියලා එනවා. හරිනේ? හරි. හරිනේ මේක? right. හතරවෙනි එක්කෙනා. දැන් අපි එකතු කිරීම අඩු කිරීම කතා කරා, ගුණ කිරීම කතා කරා, ඊළඟ ඉතුරුලා තියෙන බෙදීම කියන එක්කෙනා.
එහෙනම් යම්කිසි x කියන එක්කෙනා තාත්විකව ළඟා වෙද්දී ශ්‍රිත දෙකක බෙදීමක් තිබ්බොත් දැන් උලන්න කියන්න පුළුවන් කොහොමද දෙන්න ඕනේ නම් එයා වෙන වෙනම බෙදීමක් දාන්න පුළුවන්. සීමාව වෙන වෙනම දෙන්නට දාලා බෙදනවා. දාන හතරෙන් එක්කෙනා. උදාහරණ හදන්න බං. බෙදීමක් තියෙන්නේ එහෙනම් මම වෙන වෙනම දෙන්නට සීමාව දාලා බෙදනවා. එතන මෙතනින් එනවා එකේ ඝනය ඍණ 3යි එක ධන 1යි. එකේ ඝනය කියන්නේ 1යි එක ඍණ 3යි කියලා කියන්නේ ඍණ 2යි 1 1 2යි. එහෙනම් අවසාන උත්තරේ මොකක්ද දෙන්නේ? ඍණ 1යි කියලා එනවා. මොකද x වර්ග? මෙතන වර්ගනේ. හරිනේ? හරි. ඒකත් පැහැදිලි නේ? ඒක ලොකු දේවල් නෑ. හරි ඊළඟ පොඩි වැදගත් එකක් එනවා. පස්වෙනි එක්කෙනා අපි සීමාව x කියන එක්කෙනා තාත්වික අගයක් කරා යද්දී යම් කිසි නියතයක අගයක් k කියන්නේ නියතයක් ඈ k කියන්නේ මොකක් හරි තාත්වික නියතයක් නියතයක සීමාවේ අගය කීයක් කියලා එනවද? නියතයක සීමාවේ අගය කීයක් කියලා එනවද? 1යි. එහෙම දන්න බෑ. දැන් මේ හිතන්නකෝ. දැන් මෙයා යන්නොත් එහෙම දැන් y සමානයි k කියන එක කෙනා අඳින්න ඕන. එයා කොහොමද අඳින්නේ? y සමානයි k කියන එක කෙනා කොහොමද අපි අඳින්නේ? ඈ? k කියන්නේ මොකක් හරි තාත්වික අගයක්, තාත්වික නියතයක්. එතකොට y සමානයි k කියන එක කෙනෙක්ව අපි කොහොමද අඳින්නේ? දැන් y සමානයි 2 කියන එක කෙනා කොහොමද අඳින්නේ? ඈ? තිරස් රේඛාවක් දෙක හරහා යන තිරස් රේඛාවක්. එහෙනම් y සමානයි k කියන එක කෙනා ගත්තොත් කොහොමද දෙන්න ඕන? k හරහා යන තිරස් රේඛාවක් නදින්න ඕන. හරිනේ? දැන් බලන්න දැන් වා හිතන්න අපි ධන දෙක කියන අවස්ථාව ගමුකෝ. අපි බලනවා x කියන එක කෙනාගේ x කියන එක කෙනා දෙක කරා යද්දි මෙයාගේ සීමාව කීය දෙන්නේ යගේ? k එන්නේ නේ. දැන් හිතන්න ඍණ 3 වගේ ගත්තා කියලා. සීමාව x කියන එක කෙනා ඍණ 3 කරා යද්දි මොකක්ද යගේ එන්නේ? k එන්නේ නේ. එහෙනම් මෙයාගේ සීමාව ඒ කියන්නේ x කියන එක කෙනා මොන අගයට ගියත් නියතයක සීමාවේ අගය කීයද? ඒ නියතයේ අගයම එනවා. හරිද? right. දාගන්න මෙයා. එක නෙමෙයි ඈ. එයා දාලා නියතයේ අගය. අපි උදාහරණයක් ගත්තොත් සීමාව x කියන එක කෙනා 3ට යද්දි 5 කියන එක කෙනාගේ අගය. කීයද උත්තරය වෙන්නේ? එහෙනම් කෙලින්ම 5 කියලා එනවා. ඒ අදාළ නියතයේ අගය. හරිද? හරිනේ? හරි. ඊළඟ 6 වෙනි එක්කෙනා
හිතන්න අපිට මොකක් හරි නියතයක් එක්ක තවත් ශ්‍රිතයක් තිබ්බොත්. K කියන්නේ මොකක් හරි තාත්වික නියතයක්. හරි. මොකක්ද අපිට කරන්න පුළුවන්? මේ නියත කියන එක්කෙනාව ළමයි අපිට ඔය සීමාවෙන් එළියට අදින්න පුළුවන්. නියත විතරයි ඈ. ඊට පස්සේ ඉතුරු එක්කෙනාගේ සීමාව වරන් එයාගෙන් ගුණ කරලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම එකක් තිබ්බොත්. දැන් 4 කියන්නේ මෙයාට මේ ශ්‍රිතයේ තියෙන නියතයක්නේ. 4ෙන් ගුණ දාන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට දාන්න පුළුවන් 4 කියන එක්කෙනා එළියට අරගෙන ඉතුරු ඇතුලේ තියෙන ශ්‍රිතයට සීමාව දාන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා 4 වතාවක් 2 වර්ගය ඍණ 1යි 2 වර්ගය 4යි 4ෙන් එකක් ගියාම 3යි උත්තරේ 12යි කියලා. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. දැන් මේක වැදගත් වෙන ළමයි දැන් අපි ඔය ගණන් හදන් යද්දී ඕගොල්ලෝ දැන් ටික වෙලා ගියාට පස්සේ මොකද කරන්නේ මේ දැන් මේවා එහෙම දාන්නේ නැහැ. ඔය නියතයක් තියෙද්දි එකපාර මේවා දාලා එහෙම උත්තර ගන්න try කරනවා. උත්තර එනවා. හැබැයි අර පියවර වලට ලකුණු නැති වෙනවා. පැහැදිලිද? උත්තර ගන්නවා ඕගොල්ලෝ දර ප්‍රකාර දාලා එහෙම මෙහෙන් දාලා උත්තර ගන්නවා. හැබැයි දැන් ලකුණු 25නේ හම්බෙන්නේ මේකේ. ඒතරේ පියවර වල ටික තියෙනවා. මේ නීති දාන ඒවා ගුණාංග තියෙනවා අපි දාන්න ඕන. දාලා පෙන්නන්න ඕන. පැහැදිලි නේද? අර එකතු කිරීම අඩු කිරීම වල නම් එහෙම ලොකු කතන්දරයක් නැහැ. කෙලින්ම ආදේශ කරලා ගන්න පුළුවන්. හැබැයි ඔය නියතයක් වගේ ඉදින්දේ නියත එළියට දාලා පෙන්නන්න. ආදාගන්න. හරි අවසාන එක්කෙනා දැන් මෙයා ටිකක් වෙනස් එක්කෙනෙක්. මෙයා අපිට වැදගත් වෙනවා මෙතනින් එහාට තියෙන ප්‍රමේයම ගණන් හදද්දී. දැන් හිතන්න ඕගොල්ලෝ ගාව තියෙනවා යම් කිසි ශ්‍රිතයක n වෙනි බලයක්. හරි මොකක් කරේ n වෙනි බලයක්. ඒතර n කියලා කියන්නේ මොකක් හරි නිකල සංඛ්‍යාව. පරිමේය සංඛ්‍යාව. භාග බලයක් වෙන්න පුළුවන්. ධන පූර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්. ඍණ පූර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔයාට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. ඔය n කියන බලය පුළුවන් ඔය සීමාවෙන් එළිය බලයක් විදියට දාන්න. බලද? නරන්නේ? හරි. මොකද කියන්නේ? ශ්‍රිතයක n වෙනි බලයක් තිබ්බොත් ඒ n කියන බලය අපිට පුළුවන් ඒ සීමාවෙන් එළියට මේ විදිහට දාන්න. ඒක ටිකක් වැදගත් දෙයක් ඈ මේක පැටලෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගමුකෝ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම එකක් තිබ්බා. දැන් මේක අවුලක් නැහැ ඔයගොල්ලන්ට එකපාර කෙලින්ම මේ ආදේශ කරලා ගන්න පුළුවන්. හරි? හැබැයි අපිට හිතන්න පුළුවන් මේ තියෙන්නේ sin x කියන ශ්‍රිතයේ තුන්වෙනි බලයක් කියලා. හරි? එහෙනම් මෙයා මට ලියන්න පුළුවන් සීමාව x යනකොට 5 බෙදීම 4ට ඔය තුන්වෙනි බලය කියන එක නා මම එළියට ගන්නවා මෙන්න මෙහෙම. හරි? දැන් මට දාන්න පුළුවන් sin 5 බෙදීම 4 කියන එක නාගේ තුන්වෙනි බලය sin 5 බෙදීම 4යි කියන්නේ එකේ අර මුල දෙකයි නේ. ඒතර එයාගේ තුන්වෙනි බලය කීය දෙන්නේ? එකේ ඝන 1යි මූල දෙකේ ඝනය කියලා කියන්නේ 2යි මූල 2යි කියලා එනවා. මූල 2 කියන එක නා තුන් පාරක් ගුණා මොකද වෙන්නේ? 2යි මූල 2යි කියලා එනවා. හරිනේ? දැන් එහෙම නැතුව ඕනනම් අපිට කෙලින්ම ආදේශ කරලා ගන්නත් පුළුවන්. මම මේ උදාහරණයක් දුන්නේ. හැබැයි අපිට අර ප්‍රමේය කියන්නේ අපි ওই ප්‍රමේයන් දෙකක් කතා කරනවානේ. ওই ප්‍රමේයන් දෙකේදී පළවෙනි ප්‍රමේය පාවිච්චි කරද්දී මෙයාව අපිට හම්බ වෙනවා ඈ. එතනදී වැදගත් වෙනවා. නැත්නම් කාටද හිතන්න පුළුවන් නෑ මේක කෙලින්ම ආදේශ කරලා ගන්නත් පුළුවන් කියලා. ඒත් හරි. හැබැයි මේ දේ කරන්න පුළුවන් කියලා උඩට දාගන්න. හරි? හරි. දාගන්න. හරිද? හරි. දැන් එතකොට මූලික දේවල් ටික අපි ඉගෙන ඉවරයි. සීමාව කියන එක කතන්දරේ. හරි? ඒතර වැඩේ තියෙන ළමයි අපිට ඔය අපි ඉගෙනගත්තු ගුණාංග වලින් කෙලින් මෙහෙම ගණන් හදන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපි මෙතනදී ගොඩක් වෙලාවට පාවිච්චි කරේ මොකක්ද? අර පළවෙනි ගුණාංගය පාවිච්චි කරලානේ. ශ්‍රිතයක සීමාව හොයන්න තිබ්බම ටක් ගාලා අපි
ශ්‍රිතයට අගයක් දානවා. දාලා උත්තරේ ගන්නවා. හරි? හරි. දැන් මම ඔයගලන්ට කියනවා මෙන්න මේ ටියුට් එකේ තියෙනවා ගානක්. පොතේ හදන්න මේක. ටියුට් එකේ හදන්න බලන්න පස්වෙනි ගාන. දැන් මම කියලා දුන්න ගුණාංග වලින් හදන්න. හැමෝම හදන්න. මොකද්ද ගාන තියෙන්නේ? සීමාව x යනකොට 3ට ලවේ ඉන්නවා x ඍණ 3ක්. හරේ ඉන්නවා x ඍණ 2 මූලය ඍණ 4 ඍණ x. හදන්න බලන්න මෙයා. අර මට ටක් ගාලා උත්තරය කියන්න. ඔව් හරියනේ. අනන්තයක් කියලා උත්තරයක් කියලා දෙනවා සේතට. බලන්න තව කට්ටිය උත්තර කියන්න බං. මොකද දෙන්නේ? දැන් මන් දන්නේ අර අනන්තයක් කියලා දාලා තිබ්බා. මොකද දෙන උත්තරේ? උඩ බින්දුවක් ආවම කියන්නේ? ලවේ බින්දුවක් ආව මන් දන්නේ නැහැ අනන්තයක් තියෙනවා කියලා. ඈ? බින්දුවද? බින්දුව. මොකද දෙන්නේ? බින්දුවෙන් බින්දුව දෙන්නේ. ඒතර බින්දුවයි. එක බෙදීම බින්දුවක් කියලා આવොත් අනන්තයක් කියලා අපි ගන්නවා. දැන් එතන මෙහෙමයි. දැන් ඔක පොඩි අවුල් වගේක් තමයි මම පැහැදිලි කරන්නම්. දැන් ඔයාලට දැන් සාමාන්‍යයෙන් දැම්මොත් බලන්නකො මොකක්ද ආවේ කවුද හැමෝම ගන්නව බලන්න මොනවද උත්තර ටික මට කියන්න බලන්න නිකන්. ජෝර්ජ් මොකක්ද ආවේ? බින්දුවයි. 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 ඔයාලා මොකක්ද කියන්නේ දුව? මොකද දෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් හදලා බලන්න මොකක්ද දෙන්නේ කියලා. හොඳයි හදන්න. හොඳයි. හදන්න. හරි. හදලා දිනව හරි. හොඳයි ඈ. හදලා ගන්න බලන්න උත්තරේ. දැන් එක ළමයෙක් හදලා නැහැ මේ 26 ළමයි. උත්තර හදන්න බෑ ගන්නත් උත්තරේ ගන්නවා. ඔයත් හදන්න බෑ. උඹලා ලැජ්ජයල්ල. මුන් දෙන්න මේ පළවෙනි පාර ඉස්කෝලේ තියෙන නැහැලු සීමාව. උත්තරේ නෑද? දැන් උඹලා උත්තර කිව්වනේ. ගන්න බෑ ඔයගොල්ලොත් උත්තරේ. කියදනේ බින්දුව බෙදීම ඍණ 6ක් කියලා එනවා. දෙන්න බලන්න. නේද බලන්න දෙන්න මට. හරි මේ අවසාන උත්තරේ හරි. දැන් මේක අවසාන උත්තරේ මෙතනින් මොකද්ද ගන්නද? බිඳුව කෙනෙක් කෙනා ඍණ 6න් බෙදුවොත් උත්තරේ මොකද්ද? බිඳුව මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුවොත් උත්තරේ මොකක්ද? උත්තරේ එන්නේ බිඳුවයි කියලා. කීයද දෙනව වරද්දනේ බිඳුව බෙදුම ඍණ 6ද? කොහොමද මේ මෙතන මෙයාගෙන් වැඩි කරනවා කියලා කොහොමද හිතුවේ? ප්‍රතිපත්තියෙන් වැඩි කරලා තියනවා. දැන් බලහන් මුන් කරලා තියනවා. බලන්න ඔහේ නිකන් ආදේශ කරලා බිඳුවෙන් බිඳුවක් ගත්තා. යරත් බින්දුවක් කියලා දෙනවා. හරි. දැන් නිකන් දැන් බලන්නකො දැන් මේගොල්ලෝ හොඳයි නේ දැන් උඹලා වැඩක් නැහැ ඇත්තටම. උඹලා මේ පාඩම තව ටිකක් ඇඩ්වාන්ස් කරලා අපරාධ උගන්වනවා. ඇත්තට සරලව කරන්නේ නැහැ. මං හිතුවේ මුන් දෙන්න හින්දා. දැන් මුන් දෙන්න ඒ ගාන හදලා. හරිද? හරි දැන් බලන්නකො දැන් කට්ටිය කරලා තියෙන දැන් සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන්. හරි වැරද්දක් බලන්නකො. දැන් අපිට පුළුවන් වෙන වෙනම දෙන්නට දාන්න. ඔයගොල්ලෝ කරලා තිබෙන්නේ මෙන්න මෙහෙම නේද? කාඩ් කුඩු කට්ටියගේ. මම එකයි උඹලට හදන්න පුළුවන් නම් හදහල්ල කියලා. දන්නවනම් බඩ. හරි? එතන උඩින් මොකක්ද දෙන්නේ? ආදේශ කරොත් වෙනවා 3 ඍණ 3යි.
මෙතනින් එනවා වර්ගමූල ඇතුලේ 3 ඍණ 2 ඍණ 4 ඍණ 3යි. ඒතර 3 ඍණ 3යි කියන්නේ බිඳුවයි. මෙතන එනවා 3න් 2ක් ගියාම 1යි. එකේ මූලය 4න් 3ක් ගියාම 1යි. එකේ මූලය. මෙන්න මෙහෙම එකක් එනවා. පැහැදිලිද? දැන් ඔයගොල්ලන්ට ඇවිල්ලා තිබ්බ බිඳුව ඍණ 6 කියන ඒ උත්තරේ හරි ඈ. ඒතර උත්තරේ බිඳුවයි කියලා ගන්න පුළුවන්. දැන් මේ මාම ළමයි මොකද්ද කියන්නේ? මේවා කවුද? මේ ශ්වේත කියන්නේ මොකද්ද? මේක උත්තරේ උඩ බිඳුවක් තියෙන නිසා බිඳුවයි. හරි? දැන් කොහොමද එහෙම කියන්නේ? දැන් මේකේ තේරුම අපි නිකන් ගමු හිතමුකෝ. දැන් බිඳුවක් කියලා කියන්නේ මුකුත් නැහැ කියලා එකක් නේ. ඒතර බිඳුව බෙදන්න ඕන තවත් මුකුත් නැති කෙනෙක්ගෙන්. මුකුත් නැති කෙනෙක්ගෙන් බෙදන්න ඕන. ඒතර නිකන් ඒක එහෙම මුකුත් නැහැ කියලා එකක් කියන්න පුළුවන්ද? දැන් මුකුත් නැහැ. දැන් එතන බෙදුවාම මුකුත් නැහැ කියලා කියන්න විදියක් නැහැ. මුකුත් නැහැ නේ අතරම. නේ? මේවට අපි කියන්නේ ළමයි ගණිතයේදී හම්බෙන අර්ථ විරහිත අවස්ථා කියලා. මේවට අර්ථ දක්වන්න බෑ අපිට. පැහැදිලිද? දැන් මේ වගේ අර්ථ විරහිත අවස්ථා කිහිපයක් තියෙනවා. ඒතර මේක මෙහෙම හදන්න බෑ. මේක වැරදි. මම ඒකයි කිව්වේ මේ ගණන් හදද්දී කෙලින්ම ආදේශ කරාම අපිට උත්තර ගන්න බෑ. දැන් මේක අර්ථ විරහිත අවස්ථාවක් නේ. දැන් යට මොකක් හරි සංඛ්‍යාවක් තිබ්බනම් අවුලක් නැහැ. හරි? එහෙනම් අපිට කතා කරන්න ඕන ළමයි ඔය ගණිතයේදී හම්බෙන අර්ථ විරහිත අවස්ථා කිහිපයක් ගැන. එකක් තමයි ඔය බිඳුව බෙදීම බිඳුව කියන එක්කෙනා. මෙයාව අර්ථ දක්වන්න බෑ. ඇයි හේතුව? දැන් සරලව හිතන්නකො මුකුත් නැති කෙනෙක්ගෙන් එහෙම බෙදන්න බෑනේ. එහෙම අර්ථයක් නැහැ. ඒතකොට ඒක අපි පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට අර්ථ දැක්වීමක් නැහැ. එහෙනම් මෙහෙම තියාගෙන අපිට ගණන් හදන්න බෑ. ඊළඟ තව අවස්ථාවක් තියෙනවා මෙන්න මෙහෙම. අනන්ත බෙදීම අනන්තේ. මට කියන්න මෙයාගේ උත්තරය කී දෙන්නේ? අනන්ත කැපුණා? එකයි. ද? මොකද උත්තරේ? අනන්ත කැපුවා එකයි. අනන්ත එකයි. ඈ? එහෙම පුළුවන්ද? ඇයි බැරි හේතුව මොකක්ද මට කියන්න ඕනේ හේතුව? අන්න හරි. සරලව ගත්තොත් අනන්ත කියන එක්කෙනා ළමයි අපි දන්නේ නැහැ නේ යගයක් දැන් 1.0 ලක්ෂයක් ගත්තත් අපිට ඒක අනන්තයක් කියන්න බෑනේ. ඊට වඩා තව එකක් කරනොත් ඒත් අනන්ත. ඒතකොට මේක සමාන දෙන්නෙක් විතර කවදාවත් ගන්න බෑ. එහෙනම් අපිට ඒව කපන්න බෑ. එහෙනම් මෙයක් මොකද වෙන්නේ? අපි ගණිතයේදී පාවිච්චි කරන අර්ථ විරහිත අවස්ථාවක් වෙනවා. හරි? ඊළඟට මෙන්න මෙයා. අනන්තරින අනන්තේ. මට කියන්න උත්තරේ කීයද? බිඳුවයි. ගන්න බෑනේ අර කතන්දරේමනේ. අනන්ත කියන්නේ ඉතා විශාල සංඛ්‍යාවක්. ඒතකොට එයාගෙන් අනන්තයක් අඩු කරද්දී අපිට හරියටම කියන්න බෑ ඒ යගේම මෙතන තියෙනවා කියලා. එහෙනම් මෙයක් මොකද වෙන්නේ? අර්ථ විරහිත අවස්ථාව. හරි? ඊළඟට අනන්ත වැඩි කිරීම බිඳුව. මොකක්ද උත්තරේ? බිඳුවයිද? මොකක්ද උත්තරේ? බිඳුවයිද? බෑ එයාවත් අපිට ගන්න බෑ. අනන්ත කියන්නේ ඉතා විශාල සංඛ්‍යාවක්. බිඳුව කියන්නේ මුකුත් අපි ආව අර්ථය කියන්නේ මුකුත් නැහැ කියන අදහස. ඒතර බිඳුවෙන් සංඛ්‍යාවක් අඩු කරාම බිඳුවයි කියලා ගන්නවා. හැබැයි අනන්තයෙන් වැඩි කරද්දී අපි ආව උත්තරයක් බිඳුවක් කියලා ගන්නේ නැහැ. ඒතර මේකත් අපි අර්ථ විරහිත අවස්ථාවක් විදිහට ගන්නවා. හරි? හැබැයි මට කියන්න මෙන්න මෙයා අනන්ත වැඩි කිරීම අනන්තේ. මොකක්ද උත්තරේ? අනන්ත වර්ගය. මොකද? කවද්ද? අනන්ත වැඩි කිරීම අනන්ත උත්තරේ මොකද? අනන්ත වර්ගය. ඒක අනන්තයකට ගියාම මොකද විශාල සංඛ්‍යාවකට ගියාම තා මොකක්ද වෙන්නේ? තවත් අනන්තයක් එන්නේ. තව අනන්තයක් එන්නේ. ඒක පැහැදිලිනේ? හරි? මේකට උත්තර තියෙනවා මේකට උත්තර තියෙනවා. ඊළඟට දැන් මෙහෙම ගන්නකෝ. එක බෙදීම බිඳුව තිබ්බොත් මොකක්ද යාගේ උත්තරේ? දැන් මේකේ ළමයි පොඩි කතන්දරයක් තියෙනවා. අපි මේක අනන්තයක් කියලා අපි ගන්නවා ළමයි. ගණන් හදද්දි ගන්නවා. හැබැයි පොඩි උතන අවුලක් තියෙනවා. ඒක අපිට සීමාවෙන් ඔප්පු කරන්න පුළුවන් එතන අවුලක් තියෙනවා කියලා. හරි? දැන් මෙන්න මෙහෙම ගන්නකො. ඔක මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. මම xy කණ්ඩාංග තලය ගන්නවා y සමානයි 1යට x කියලා ශ්‍රිතයක්. පැහැදිලිද? දැන් බලන්න මේක සීමාවෙන් තමයි ඔප්පු කරන්න පුළුවන් මේක වැරදි කියලා.
What? What? කොහමද හරය පරිමේය කරන් තමයි තියෙන්නේ. හරය පරිමේය කරා මොකක්ද කියලා දෙනවද නිකෝ? ඔයා වරහන් දාද්දි මේවා කරගන්නද? ඔව් හරි හරි. ඔයා වරහන් සුළු කරද්දි එතන වැරදිලා. අතන හරියටම උත්තරයක් එනවා. කීයද එකක් කියලා නෝනේ. ඒක උත්තරයක් එනවා. බින්දුව ආවත් ඕක උත්තරය පිළිගන්න පුළුවන්. ඔතන වරහන් සුළු කරලා නැහැනේ. කරලා තියෙන විදිය හරි. ඒ කියන්නේ හරය පරිමේය කරන් තමයි තියෙන්නේ. මම ඒක ඉස්සරහට කතා කරන්නේ ඈ. එයාලා කරපු දේ මම කියන්නම් ඉස්සරහට. රයිට්. බලන්න මේ අහනනස්. මෙන්න මේක තේරුම් ගන්න. මේක අතිරේක දෙයක්. මේක අවශ්‍ය නැහැ. ඒ වුණාට තේරුම් ගන්න මේව අරගෙන අපි ඉගෙන ගත්තු දේ හරි කියලා පේන්න ඕනේ. දැන් මේ ශ්‍රිතයේ මම ගන්නවා සීමාවක් x කියන එක්කෙනා බිඳුවට ඍණ පැත්තෙන් ආසන්න කරනවා. හරිද? x කියන එක්කෙනා බිඳුවට ඍණ පැත්තෙන් ආසන්න කරනවා. එතකොට කොහොමද මෙයාගේ අගේ එන්නේ? දැන් මට කියන y සමානයි 1ට x කියන ශ්‍රිතයේ ඇන්දොත් එහෙම කොහොමද එන්නේ? එයා ඇන්දොත් කොහොමද එන්නේ? එයාගේ ප්‍රස්තාර දන්නවද? දැන් ප්‍රස්තාර දන්නේ නැහනේ. හරි මෙහෙම හිතන්නකෝ. දැන් අපි ප්‍රස්තාරේ ඕනේ නැහැ. මෙහෙම හිතන්නකෝ. දැන් අපි කිව්වා ඔයාලා කිව්වා එක බෙදීම බිඳුව කියන එක්කෙනා අනන්තය කියලා කිව්වනේ. හරි. අපි ඒකෙන් හිතමුකෝ. එහෙනම් සීමාව මෙන්න මෙයාගේ මට ඕනවා. දැන් x කියන එක්කෙනා ඍණ පැත්තෙන් මම ළඟා වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් එන්නේ ඈ. දැන් මේ පැත්තෙන් එද්දී හරි බිඳුවට ඊටමත් ආසන්න අගයක් නෙන්න ඕන. ආසන්නව මොන අගයක්ද දෙන්නේ? ධන අගයක්ද ඍණ අගයක්ද? ඍණ අගයක් නෙන්නේ. හරි. ඒ කියන්නේ මෙතෙන්ට එන්න ඕන ඊටමත් ආසන්න ඍණ අගයක්. බිඳුවයිසම බිඳුවයි ගණන් තමයි එන්න ඕන. හරි. දැන් අපි නිකන් මෙහෙම ගමුකෝ. දැන් මට කියන්න එක කියන එක්කෙනා මේ පැත්ත පේනවද මේකට? දැන් ඔය ලියලා දෙන්න පේනවද? හරි මෙහෙම හිතන්නකෝ. එක කියන එක්කෙනා 10න් බෙදුවොත් උත්තරේ කීයද? 0.1යි නේ. හරි මේව ගන්නකො. එක කියන එක්කෙනා අපි 10න් ගමුකෝ මෙහෙම ගමු. එක කියන එක්කෙනා 10න් බෙදුවොත් මොකක්ද උත්තරේ? 0.1යි නේ. හරිනේ. එක කියන එක්කෙනා 100න් බෙදුවොත් මොකක්ද උත්තරේ? 0.1යි. එක කියන එක්කෙනා 10න් බෙදුවොත් මොකක්ද උත්තරේ? 0.1යි. දැන් බලන්න මේ හරේ තියෙන අගය එන්න අඩු කරන්න මොකද්ද වෙන්නේ? මෙතන ඉගෙන අගය මොකද වෙන්නේ? මෙයාගේ අගය එන්න වැඩි වෙනවනේ. එතකොට හිතන්න ඔහොම ගිහිල්ලා එක කියන එක්කෙනා බිඳුවට ඉතාමත් ආසන්න එක්කෙනා. කියන්නේ බිඳුවසම බිඳුවයි ඔයගේ අගයක් ගිහිල්ලා මොකක් කරේ බෙදුවකට හිතන්නකො. එතකොට මෙතන ඉගෙන උත්තරේ මොකද්ද වෙන්න ඕන? ඉතා විශාල අගයක් වෙන්න ඕන. ඒක පැහැදිලිනේ. ඇයි මෙයා එන්න වැඩි වෙනවා කියන්නේ මේ හරය කියන එක්කෙනා අපි පොඩි කරන්න මෙතන ඉගෙන අගය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ මෙයාට යන්න පුළුවන් අනන්ත වගේ දක්වා යන්න පුළුවන්. ඒක පැහැදිලිනේ. දැන් මෙතෙන්ට යන්නකො. බිඳුවට ඍණ පැත්තෙන් එද්දී එහෙනම් මේ හරයට දාන්න ඕන ඍණ ඉතා විශාල සංඛ්‍යාවක්නේ. ඍණ ඉතා කුඩා සංඛ්‍යාවක්. ඒතර එක කියන එක්කිනා ඍණ සංඛ්‍යාවකින් බෙදද්දී මෙතනින් එන උත්තරේ ලකුණ මොකක් වෙන්න ඕනද? එක කියන එක්කිනා බිඳුවයිසම ඉතා කුඩා සංඛ්‍යාවකින් බෙදෙනවා ඍණ කුඩා සංඛ්‍යාවකින්. මෙයාගේ ලකුණ මොකක් වෙන්න ඕනද? එක කියන එක්කිනා ඍණ සංඛ්‍යාවෙන් බෙදුවොත් බං ලකුණ ඍණනේ. ඒක පැහැදිලිනේ. ඒතර මට මෙයා දාන්න පුළුවන් ඉතා විශාල සංඛ්‍යාවක් නිසා ලකුණ ඍණ මම යාම දානවා අනන්ත කියලා. අවුලක් නැහැනේ. හරි. ඊළඟට මම ගන්නවා x කියන එක්කෙනා බිඳුර ළඟා වෙනවා ධන පැත්තෙන්. දැන් එහෙනම් මෙතනත් මොකද වෙන්නේ? මේ බිඳුර ළඟා වෙන්නේ මෙන්න මේ පැත්තෙන් ඈ. එතකොට ඔතන ගන්න පුළුවන් බිඳුර ආසන්නම ඊටාම කුඩාම සංඛ්‍යාව මොකද්ද? ධන බිඳුවසම බිඳුව ගණක් නේ. එතකොට මෙතෙන්ට ධන බිඳුවසම බිඳුව ගණක් දානවා කියන්නේ මෙතන එන උත්තරේ ලකුණ ධනද ඍණද? ධන නේ. ඉතින් ධනයක බෙදීම ධන බිඳුවසම ගණක් කියලානේ ධන නේ. එහෙනම් උත්තරේ ඊටා විශාල සංඛ්‍යාවක් නිසා මම එයාට දානවා ධනවන්ත කියලා. දැන් බලන්න x
බිඳුව කරා ඍණ පැත්තෙන් සහ වමත් සීමාව සහ දකුණත් සීමාව ගද්දී උත්තර දෙක මොකක්ද වෙලා තියෙන්නේ? උත්තර දෙක වෙනස් නේද? ඒතර මම කිව්වනේ x තාත්වික අගයක් කරා යද්දී යාගේ සීමාවට අගයක් ගද්දී වමත් සීමාව සහ දකුණත් සීමාව සමාන වෙන්න ඕන. හැබැයි මෙතන මොකද වෙලා තියෙන්නේ? වෙනස් අගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කවදාවත් ළමයි අපිට හරිනම් එක බෙදීම බිඳුව කියන එක්කෙනාගේ උත්තරේ ධන අනන්ත කියලා ගන්න බෑ. එයා ගන්න බෑ. ඒ මොකද උත්තර දෙකක් එන නිසා. හැබැයි ඕගොල්ලෝ ගණන් හදද්දී එයාව ගන්නවා. පැහැදිලිද? එතකොට දැන් මෙතනදී එහෙම අපි එක බෙදීම් බිඳුව කියන එක්කෙනා අනන්තයක් කියලා ගත්තට කැම්පස් එකට ගියාට පස්සේ ඔය තියෙන අවුල ලෙහන්න ඕගොල්ලන්ට තියරියක් තියෙනවා. ඒකට නම කියන්නේ අපි මොකද්ද මේ ලා හොස්පිටල් රූල් කියලා. හරිද? ඒක ඕගොල්ලන්ට අනාගතේ හම්බෙයි. ඒතර ඒකෙන් ඔය තියෙන අර්ථ විරහිත අවස්ථා පැහැදිලි කරන්න පුළුවන්. දැනට ඒව කල්පනා කරන්න යන්න එපා. මම මේ අතිරේක ධර්මයක් කිව්වේ. හරි? එක බෙදීම් බිඳුව කියන එක්කෙනා ඔයාලා ගණන් හදද්දී අනන්තයක් කියලා දාගෙන යන්න. හරි? මේව අවශ්‍ය නැහැ. හැබැයි ළමයි මෙන්න මේ අවස්ථා හතර අපි අර්ථ විරහිතයි කියලා ගන්න. හරි? ඒතර අනන්ත වැඩි කිරීම අනන්ත තිබ්බොත් එයාගේ උත්තරය අපිට අනන්තයි කියලා ගන්න පුළුවන්. මේවා ඕකේ. ඊළඟ මට කියන්න බිඳුව කියන එක්කෙනා එකෙන් බෙදුවොත් උත්තරය මොකද්ද? මුකුත් නැති එකක් මොකක් හරි එකකින් බෙදනවා. මුකුත් නැහැ බිඳුවයි. හරි? මෙයා බිඳුවයි. බිඳුව කියන එක්කෙනා මොනම තාත්වික සංඛ්‍යාවෙන් බෙදුවත් උත්තරේ බිඳුවයි කියලා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒවාවත් අවුලක් නැහැ. උත්තර පිළිගන්න පුළුවන්. හැබැයි සීමාව ගණන් හදද්දී මෙන්න මේ වගේ අවස්ථා, ඒ කියන්නේ කෙලින්ම ශ්‍රිතයට අගේ දැම්මම හිතන්නකො මේ අවස්ථා හතරෙන් එකක් ආවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? අපිට ඒක උත්තරේ ඒ විදිහට ගන්න බෑ. එහෙනම් අපිට එතනදී ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. පැහැදිලි නේ? ඒ නිසා බය වෙන්න එපා. කවදාවත් අගේ දාපු ගමන්ම ඔයාලට විභාගෙදී හම්බ වෙන ගාන අනිවාර්යෙන්ම මේ හතරෙන් එකක් තමයි එන්නේ. අර්ථ විරහිත අවස්ථාවක් එන්නේ. පැහැදිලිද? දැන් ඔයාලා දැන් උතන ගත්තා ඔයාලා හරය පරිමේය කරානේ. ඒ හරය පරිමේය කෙනෙක් කෙනා ඔයා සුළු කිරීමක් කරානේ. හරි? එහෙම නැතුව කෙලින්ම අගේ දැම්මොත් මොකද වෙන්නේ? බිඳුව වෙදින් බිඳුවක් නේ ආවේ. එහෙම આવොත් අපිට උත්තරයක් ගන්න බෑ. මොකද මේ අවස්ථා හතරෙන් උත්තරයක් ආවොත් ඒක අපි අර්ථ විරහිත අවස්ථාවක් කියලා ගන්නවා. පැහැදිලිද? ඒතර අපි කරන වැඩ ටිකක් තියෙනවා. එතන එකක් තමයි ඔයගොල්ලෝ කරලා තියෙන්නේ මොකක්ද? ඔය හරය පරිමේය කරනවා කියන එක එතනදී අපි කරන එක්තරා ක්‍රමයක්. හරි? රයිට් මෙහෙම ලියන්න. ගණිතයේදී ඔය අර්ථ විරහිත අවස්ථා කියලා තියෙන්නේ. එතන ලියන්න. අපට පහත අර්ථ විරහිත අවස්ථා ලැබිය හැක. පහත අර්ථ විරහිත අවස්ථා ලැබිය හැක. කියලා මෙන්න මේ ටික දාගන්න. මේ පළවෙනි ටික දාගන්න. හරි. දැන් එතකොට වැඩේ තියෙන්නේ මෙහෙමයි ළමයි. දැන් සීමාවේ අපි අර පළවෙනියෙන්ම ගත්ත ගුණාංගය තමයි මොකක් හරි ශ්‍රිතයක සීමාව හොයන්න තියෙනවා අපිට අග්ගාල කරන්නේ. ඒ ශ්‍රිතයට දරස් ගාලා ආදේශ ගන්න පුළුවන් නේ. හරි. හැබැයි එහෙම දැම්මට පස්සේ අර අර්ථ විරහිත අවස්ථාවක් ආවොත් මොකද වෙන්නේ? අපිට උත්තරයක් ගන්න බෑ. එමෙ එකපාර දාපු ගමන් අපිට කෙලින්ම එන්නේ කොහොමද ගණන් වලදී? අර්ථ විරහිත අවස්ථා. දැන් ඔයගොල්ලෝ කෙලින්ම ගත්තේ නෑ. ඔයගොල්ලෝ සුළු කිරීමක් කරලානේ ගත්තේ. හරි පරිමේය කරලා ගත්තේ නේ. හරි. එතකොට අපි එතනදී ළමයි ක්‍රම පහක් පාවිච්චි කරනවා. සාමාන්‍ය ක්‍රම පහක් කියලා එහෙම නෑ. මම ක්‍රම පහක් කියලා කියන්නම්. හරි. එකක් තමයි දැන් අපිට පුළුවන් ළමයි දැන් ගත්තු ගමන් එකපාර ආදේශ කරන්නේ නැතුව අපිට පුළුවන් නම් යම්කිසි සුළු කිරීමක් කරන්න. ඒ සුළු කිරීම කියන එක්කෙනා මට මෙහෙමයි කියලා කියන්න බෑ. සමහර වෙලාවට සාධක වෙන් කරලා එහෙම නැත්නම් පොදු වර තිබ්බොත් පොදු වරන් සුළු කරලා ඒ වගේ මොකක් හරි සුළු කිරීමක් කරලා ඊට පස්සේ අර අගයන් ආදේශ කරලා සීමාව හොයන්න පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් මේ දෙන්න කරා වගේ දැන් ඔය හදපු අර එදාම පස්වෙනි ගානේදී කරන්න තියෙන්නේ දැන් ඔයාලට පේනව නේද? එයාගේ හරය ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? හරය
කරණි ස්වභාවයක් තියෙනවානේ. එහෙම නැත්නම් අපරිමේය ස්වභාවයක් තියෙනවානේ. ඒතර අපි ඉගෙන තියෙනවා හරයේ තියෙන අපරිමේය ස්වභාවය නැති කරන්න අපිට පුළුවන්. හරය මොකෙන් වැඩි කළාද? හරය ප්‍රතිපදයෙන් වැඩි කරලා අපිට යාගේ හරයේ තියෙන අපරිමේය ස්වභාවය අයින් කරගන්න පුළුවන්. හරි? එහෙනම් තව ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරය පරිමේය කිරීම මගින්. ඒතර අපි එතනදී කරන්නේ හරයේ ප්‍රතිපදයෙන් ගුණ කරනවා. දැන් ඔය දෙන්න කරේ ඒකයි. ඔය දෙන්න කරේ මොකද්ද? හරයේ ප්‍රතිපදයෙන් ගුණ කරා. දැන් ඒක අපිට අඳුර ගන්න ලේසි ළමයි. හරයේ වර්ගමූලයක් තිබ්බ හැමතැනම ප්‍රතිපදයෙන් ගුණ කරා. හරි? ඊළඟ තව අපිට හම්බ වෙනවා ළමයි මේකෙදි ප්‍රමේයයන් දෙකක් හම්බ වෙනවා. ඒතර සමහර අවස්ථාවල ඔය ප්‍රමේය පාවිච්චි කරන්න වෙනවා. සමහර අවස්ථා නෙමේ. විභාග ගන්න නම් ඉතින් අනිවාර්යෙන් ප්‍රමේය පාවිච්චි කරන්න වෙනවා. ප්‍රමේය දෙකෙන් අනිවාර්යෙන් එකක් හෝ දෙකම වෙන්නත් පුළුවන්. හරි? ඊළඟට අපිට හම්බ වෙනවා ඔය අනන්තයේ සීමා කියලා අවස්ථාවක්. දැන් අපි උතන ඔය x කියන එක්කෙනා තාත්වික අගයන් වලට දාන වෙන මම කතා කරේ. ඊට අමතරව x කියන එක්කෙනා ධනාන්තර සහ ඍණාන්තර යන කතන්දර එනවා. හරි? එතන මම ඒක අපි වෙනම කතා කරනවා. අන්න ඒ වගේ තැන්වලදී ඔය තියෙන විචල්්‍ය හරි? මොකක් හරි x හරි t හරි තියෙන විචල්්‍ය වල එයාලගේ තියෙන ළමයි යම්කිසි බලයන්ගෙන් අපි ඒ සම්පූර්ණ ප්‍රකාශන බෙදනවා. මේක මොකක්ද කියන එක ළමයි ඔය දෙන්නට පොඩ්ඩක් ගැටලුවක් ඇති. ඒක මම එතනදී පැහැදිලි කරන්න. හැබැයි ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්න බෑ. ඇයි? අවකලනේ ප්‍රස්ථාරාන්තදී තිරස්පර්ශෝන්මුඛ බලද්දී අපි මොකද කරේ? x කියන එක්කෙනා ධන හෝ ඍණ අනන්තය යවුවනේ. අනන්ත සීමාව. එතනදී මතකද අර තිබ්බ ශ්‍රිතවල අපි කරේ මොකක්ද? හරේ ගත්තා, වැඩිම බලයකින් එළියට ගත්තා, ලවයෙන් ගත්තා, ඊට පස්සේ සීමාව දාන් ගියා. අන්න ඒක තමයි ඉතින් ඔය කියන්නේ. හරි? ඊටත් අමතරව ආදේශ භාවිතා කරලා අපිට හදන්නත් පුළුවන්. උතර මේක ටිකක් සාමාන්‍යයෙන් අඩුවෙන් තමයි හම්බෙන්නේ. හැබැයි මේකනුත් අපි ගණන් කීපයක් හදමු. පැහැදිලිද? උතර මූලික වශයෙන් ළමයි මෙන්න මේ කතන්දරේ තමයි පාවිච්චි වෙන්නේ. මෙයා පාවිච්චි වෙන අවස්ථා එන්න පුළුවන්. මේකේ තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. මොකේද පාවිච්චි වෙන්නේ? අර අපි සීමාව ගද්දී අර්ථ විරහිත අවස්ථාවක් ආවොත් ටග් ගාලා අපිට කරන්න තියෙන්නේ මේ ක්‍රම වලින් මොකක් හරි ක්‍රමයක් දාලා තව ටිකක් ගන්න ඉස්සරහට ගෙනිහිල්ලා ඊට පස්සේ ආදේශ කරලා ගන්න. පැහැදිලිද? රයිට් මෙහෙම ලියන්න. හරි මෙහෙම ලියන්න. සීමාව සෙවීමේදී ඉහත ආකාරයේ අර්ථ විරහිත අවස්ථා පැමිණි විට පහත ක්‍රම භාවිතයෙන් සීමාව සෙවිය හැක. හරි මේ ටික දාගන්න. මේ අවස්ථාව පහ දාගන්න උදේ. දැන් කඩපාඩම් කරන්න ඕනේ නෑ. මම නිකන් අර ඔයගලන්ට අර මේකේ තියෙන ගාන හදන්න ලේසියෙන් තමයි මේ ටික මම කියන්නේ. නැතුව කඩපාඩම් කරන්න එපා. සුළු කිරීම, හරය පරිමේ කිරීම. ඒව අවශ්‍ය නැහැ. දැන් ඉබේ එන්න ඕන. දැන් මේගොල්ලන්ට ඉබේ ආවේක. හරය පරිමේ කියන එක නා ඔළුවේ තිබ්බා. ඒතර ඒක දැක්කම ඉතින් ආවා. හරි එහෙනම් හරය පරිමේ කළා බලමු කියලා. රයිට් මේක ලියාන දැන් හදන්න බං අර පස්වෙනි ගාන. ඔය දෙන්න හදන්න. ඔයාලා හදන්න 6 වෙනි ගාන. 5යි 6යි හදන්න. හරි බලන්න පස්වෙනි ගාන. සීමාව x යනකොට 3ට x ඍණ 3 බෙදීම
වර්ගමූලය තුල x ඍණ 2යි ඍණ 4 ඍණ x. දැන් ළමයි මෙතන ඔයගලන්ට මුලින්ම ගත්ත ගමන් වෙන්න ඕන දේ තමයි මේ හරේ අපරිමේය ස්වභාවයක් තියෙනවා වෙන මුකුත් කරන්න හිතන්න එපා. මුලින්ම යාව ඉවත් කරන්න try කරන්න. එහෙනම් මොකද කරන්න වෙන්නේ? මෙයාලගේ ප්‍රතිපදයෙන් වැඩි කරන්න ඕනේ. ඒතර ප්‍රතිපදයෙන් වැඩි කරද්දී මොකද වෙන්නේ? මේ දෙන්න ඍණ මෙයා ඍණ මෙයා ඉන්නේ. එහෙනම් මම මේක වැඩි කරන්න ඕන කාගෙන්ද? මෙයා ධන මෙයා. ප්‍රතිපද දන්නවනේ. A ඍණ B නම් A ඍණ B ගේ ප්‍රතිපද මොකද්ද? A ධන B. හරි? එහෙනම් මම මෙයාගේ උඩයි යටයි වැඩි කරනවා. මේ ලකුණ ඍණ කියන එක්කෙනා ධන කරනවා. දැන් උඩින් එනවා x ඍණ 3 වතාවක්. දැන් යට තියෙන ප්‍රතිපද දෙක ගුණිතයක්. එහෙනම් මට ගන්න පුළුවන් මෙයාගේ වර්ගය ඍණ මෙයාගේ වර්ගය කියලා. ඇයි a ඍණ b a ධන b වගේනේ තියෙන්නේ. හරි? එතන මෙයාගේ වර්ගය ගද්දි මේ වර්ගමූලය අයින් වෙනවා. එතනින් එනවා x ඍණ 2ක්. ඍණ මෙයාගේ වර්ගය ගද්දි මේ වර්ගමූලය අයින් වෙනවා. මම වරහණක් එක දානවා 4 ඍණ x. හරි? වරහණක් එක දාන්න නැහැ ඍණක් තියෙන නිසා. එහෙනම් මෙතනින් මම ගන්නවා x යනවා 3ට මෙතන වරහන් සුළු වෙද්දි මොකද වෙන්නේ? මෙයා x ඍණ 2යි මෙයා ඍණ 4යි මෙයා ඍණ ධන x වෙනවා. එතන මෙතනින් මට ගන්න පුළුවන් දෙකයි x ඍණ 6යි කියලා එනවා. ඔන්න ඔතෙන්ට එනවනේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ තමයි අපි පොඩ්ඩක් ආයෙ සුළු කරලා බලමු. දැන් මෙතනින් 3 කියන එක නා දැම්මොත් මොකද උඩින් එන්නේ? 3ට 3 බිඳුවක් වෙනවනේ. පල්ලෙහාට දැම්මොත් ඒත් මොකද වෙන්නේ? ආයෙ දෙවරක් 3 6යි 6 ඍණ 6 බිඳුවයි එන ආයෙත් එන්නේ බිඳුව වෙදින් බිඳුවක්. ඒතර ඒ වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් දැන් බලන්න අපිට තව මොනවද කරන්න පුළුවන් කියලා. දැන් ළමයි අතන මම කිව්වනේ හරය පරිමේය කරන කතන්දරේ තිබ්බොත් එයාට අක් ගාලා හරය පරිමේය කරන්න ප්‍රතිපදයෙන් වැඩි කරලා ඊට අමතරව මම කිව්වා සුළු කිරීම කරන කතන්දරය. ඒ කියන්නේ සාධක තියෙනවා නම් සාධක එළියට ගන්න, පොදු හර තියෙනවා නම් පොදු හරයන් සුළු කරන්න, ඒ වගේ සුළු කිරීම ටිකක් දාන්න. දැන් මෙතන එහෙම එකක් පේන්නේ නැද්ද? මේ 2x ඍණ 6න් මම දෙකක් කියලා ගත්තොත් මොකද වෙන්නේ? x ඍණ 3ක් එතනින් හැදෙනවා. ඒතකොට එයාට මෙයා කැපිලා යනවා. එහෙනම් මම මොකද කරන්නේ? මෙයාව තව ටිකක් සුළු කරනවා. දෙකක් එළියට ගන්නවා. ඒතර මෙතනින් x ඍණ 3යි. මෙයාට මෙයා කැපෙනවා. ඒතර අවසානයේ මෙතනින් එනවා සීමාව x යනකොට 3ට බෙදීම 2යි. ඒතර බෙදීම 2 කියන එක නම් මට ගන්න පුළුවන් නියතයක් විතර වැඩි කිරීම භාගයක් කියලා. එහෙනම් සීමා නීතිය අර්ථයෙන් මම මේ බෙදීම 2 කියන එක නා එළියට ගන්නවා භාගයක් විදියට. දැන් අගයන් ආදේශ කරමු. භාගේ වතාවක් 3 ඍණ 2 ධන 4 ඍණ 3යි. 3ෙන් 2ක් ගියාම 1යි, එකේ මූලේ 1යි. 4ෙන් 3ක් ගියාම 1යි, එකේ මූලේ 1යි. ඒතර භාගේ වැඩි කිරීම 2යි. අවසාන මොකද උත්තරේ එන්නේ? ධන 1ක් කියලා එනවා. හරිනේ? දැන් බලන්න මෙතනදී එතකොට අර හරය පරිමේය කියන ප්‍රතිපදයෙන් උඩ කිරීම කියන අවස්ථාවක් ආවා. සුළු කිරීම කියන අවස්ථාවක් ආවා. මොකද කරන්නේ? ඔය එකේ වර්ගමූල 1යිනේ. 6 හදලා දුන්න. නියමයි. එතන තියෙන සුළු කිරීමක් විතරයිනේ. හරි. වැඩේ දෙයලා තියෙනවා. හරිද? කීයද නේ? 3යි කියලා එනවනේ.
ඉතින් හරි බලන්න ඒකත් මම පෙන්නන්නම්. මේක හරිද? මේක මකනවා. එතන 6 කියන එක්කෙනා එන්නේ සීමාව x යනකොට 2ට x වර්ගය ඍණ x ඍණ 2 බෙදීම x ඍණ 2යි. හරි දැන් මෙයාගේ හරය පරිමේය කරන තන්ත්‍රයක් නැහැනේ. හරි. එහෙනම් අපිට බලන්න වෙන තව ටිකක් සුළු කරන්න. ඒතර අපි බලමු සාධක වෙන් වෙනවද කියලා. උඩ වර්ග දෙකට යන්න තියෙන්නේ. එයාගේ සාධක මොකද වෙන්නේ? සාධක වෙන් වෙනවනේ. ඍණ 2 කියන එක්කෙනා ගන්න පුළුවන් ඍණ 2 වතාවක් ධන 1යි කියලා. එහෙනම් මම එයාව සාධක වලට වෙන් කරනවා. x ඍණ 2යි x ධන 1යි. දැන් මොකද වෙන්නේ? මෙයාට මෙයා කැපෙනවා. දැන් අගේ දාමු 2 ධන 1යි කියන්නේ උත්තරේ 3යි කියලා එනවා. හරිනේ? හරි. එතකොට අපි ඊළඟ දවසේ අර ප්‍රමේයයන් වලින් ගිහිල්ලා ඉස්සරහට යමු. හරි? ඔයාලා ගෙදර ගිහින් මෙන්න මේ කරන්ට් එක කරන්න. දැන් ඕකේ තියනව නේද ඔය ත්‍රිකෝණමිතික පද අඩංගු ඒවා තියෙනවනේ. ඒ ටික හැරෙන්න ඉතුරු ඔක්කොම ටික කරන්න. පළවෙනි පිටුවේ තියෙන ඉතුරු ඔක්කොම ටික කරන්න. දෙවෙනි පිටුවට යන්න ඕනේ නැහැ. පළවෙනි පිටුවේ තියෙන ඒ ඔක්කොම කතන්දර ටික කරන්න. පැහැදිලි නේද? හරි. එතන අපි ඊළඟ දවසේ මෙයාගේ ප්‍රමේයන් දෙකක් තියෙනවා. ඒ ප්‍රමේයන් දෙක කතා කරලා ඒ ප්‍රමේයන් දෙක සාධනය කරලා ප්‍රමේය එකක් අපිට සාධනය කරන්න තියෙනවා. හරි. ඒක කතන්දරේ කරලා අපි එතන ඊහාර වැඩේ මෙයා කරා. ඒතර අපිට දවස් දෙකක් විතර තමයි වැඩේ යන්නේ. සීමාව ඉවර කරන්න. හරි? හරි. එහෙනම් අපි ඉවර කරමු.